මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ පාරකින් යන්න තමයි පසින්දු ආවේ මේ Google Maps එක බලාගෙන. ඇත්ත මොකද යන්න බෑ. දැන් මෙන්න මේ විදිහට ආයිත් හරවගෙන ආයිත් අපි යනවා ආපු පාරෙම. ආතයික තමයි මේ කාරි කියන ගමන් බයික් එකේ යන්න පාර දාගෙන. ඒක තමයි පළවෙනි වරද. ඔයාලගේ හස්බන්ඩ්ලා මේ විදිහ වැරදි කරනවා නම් පහලින් පොඩ්ඩක් කමෙන්ට් කරන්න. කවදාවත් ගිහින් නැහැ මේ පාරේ. මේ මොරොන්තුඩුව පැත්තෙන් හරවලාම තමයි මේ වගේ පාරක් අපිට හම්බෙන්නේ. ඉස්සරහමත් හරිම ලස්සනයි. රබර් ගස් පැත්තෙන් තමයි යන්නේ. ප්‍රශ්න කියන්නේ දැන් හොඳටම බඩගිනි. හැබැයි මේ කෑම ගෙනාවා. ඒ උනාට මොනවා හරි ගන්න ඕන. මේ පසින්දු සල්ලි ගත්තේ නැහැ. ෂෝට් කට් එකකින් දැම්මා. දැන් ඇත්තටම කිව්වොත් මේ සල්ලි ගන්න ATM මැෂින් එකක්වත් කීස් එකක්වත් මේ පේනත් මානිකවත් නෑ. මේක තනි කර රබර් කැලයක් මැද්දෙන් තමයි මේ ගමන තියෙන්නේ. ඔයගොල්ලන්ට මම පෙන්නන්නම්. 2 meters, turn right. මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ පාරකින් යන්න තමයි පසින්දු ආවේ මේ Google Maps එක බලාගෙන. ඇත්ත මොකද යන්න බෑ. දැන් මෙන්න මේ විදිහට ආයිත් හරවගෙන ආයිත් අපි යනවා ආපු පාරෙම. Take the next right onto ඔයාලට Impala මොකද Road. කියන්නේ දෙන්නේ? ඔයාලට මොකද මේ ගැන කියන්නේ? මෙයා වැරදි පාරක් බලාගෙන ඇවිල්ලා දැන් Google Map එකේ අක්කට බයිනවා. ඔය පැත්තෙන් නෙවෙයි පියාවේ. දෙවනි සැරේටත් පාර වැරද්දලා හරවලා. In 400 meters, sharp right. ඔයාගේ යාළුවෙක් ඔයාගේ යාළුවෙක් වෙන මෙහෙදී බලන් ඉන්නකොට හරින්නේ අපේ නංගිගේ යාළුවෙක්. ගරින් නම් මම ඉවම එක්කෙනෙක් නෙවෙයි තුනක් ඉන්නවා. ආයි පාර වැරදි. පසින්දු ඔක දෙනවද පොඩි ළමෙක්ද? ඔක දෙනවද පොඩි ළමෙක්ද? In 150 meters, මේ turn වැඩේ right. මම කරා නම් පසින්දු පාර වරද්දගෙන එක එක පාරවල යනවා. ඔයගොල්ලන්ට පේනවද මෙන්න මේ වගේ චූටි පාරක තමයි මේ යන්නේ. මේ වැඩේ මම කරා Take the නම් second යන right, කම්ම then turn කියවයි. left. දැන් වැඩේ කියන්නේ 3-4 වතාවක්ම අක්කා කියන පාරේ ගිහිල්ලා වරද්දගෙන තින්නේ. මෙතන කෙලින්ම වෙන්නේ තාප්පයක්. යන්තම් පාරක් තියෙනවා. යම්තම් චූටි පාරක් තියෙනවා හරවගෙන යන්න. ප්‍රධාන පාර පෙන්නවා. ඒ කියන්නේ නැතුව පොඩි කිලෝමීටර ගානක වෙනසකට දැම්මා මේ අතුරු පාරකට. හැබැයි කියන්න තියෙන්නේ හරිම සන්තෝසයි. ඒ කිලෝමීටර ගානට වැඩි ගානක් මෙයා හරව දැන් යනවා. ආතයික තමයි මේ කාරි කියන ගමන් බයික් එකේ යන්න පාර දාගෙන. ඒක තමයි පළවෙනි වරද. ඔයාලගේ හස්බන්ඩ්ලා මේ විදිහ වැරදි කරනවා නම් පහලින් පොඩ්ඩක් කමෙන්ට් කරන්න. In 200 meters, turn right onto
දැන්? අකඩකින් අපි දුන්නා. ඈ? අකඩකින් අපි කිව්වා වැරදි. වරද පිළිගත්තා. පොඩ්ඩක් මේ අමාරු පාරවල් ටිකක් හොයන් ඇවිල්ලා මේ නැවතුවා පොඩ්ඩි ලස්සන තැනක් හම්බුණා මේ ඉතන නැවතුවා එන මමලටත් පෙන්නන්නම් එතන ලස්සන තැනක් නෙමෙයි එනකොට ඔරුවකුත් තියෙනවා ලස්සනයි නිලු කොළ කඩනවා පොඩ්ඩක් අවුව වැඩි මොකද දැන් වෙලාව 9:45යි ඒ හින්දා පොඩ්ඩක් විතර මේ අවුව වැඩි ලස්සන මේ පැත්තක් අපි මේ පාර වැරදිලා ආවත් මේ අපිට හම්බෙලා තින්නේ හරි ලස්සන පැත්තක් ඉන්න අපේ කියා බෙබි ඔයගොල්ලෝ පෙන්නන්න පාරට පොඩ්ඩක් පාර නම් මෙන්න මේ වගේ මේ ටිකක් විතර අමාරුයි වාහන වලට යන්න.
ඔයගලන්ට අපේ මුලින්ම දැක්කම හොයාගන්න පුළුවන් වෙන්නේ නැති කාලයක් බොහෝම ප්‍රසිද්ධව තිබ්බ තැනක්. හැබැයි අද වෙනකොට ටිකක් තැනක අඩුයි මෙතන. මේ අපි අද ඇවිත් ඉන්නේ නෑබොඩ නාන ස්වභාවිකව හැදලා තියෙන නාන තටාකයට. මෙතන ගැන කිව්වොත් මෙතන මේ නාන්නේ ණයට මේ බය වෙන දෙයක් නැහැ. තටාකයක් විදිහට පූල් එකක් විදිහටම වට වෙලා තියෙන්නේ. එතකොට කාටවත් මේ තුරක් එහෙම නෑ. දැන් බලනවා පේනවා. ඒක ලස්සනට වට වෙලා තියෙන්නේ. ගලාගෙන යන දියපාරක් තියෙන්නේ. වතුර ටික නම් නිල් නිල් පාටයි දැක්ක හැකිය. මේ ටිකත් ඉන්න බෑ මට. වතුරට පයින්නමයි හිතෙන්නේ. ඉතින් ඔයාලත් එන්න. මම අද ඇවිත් ඉන්නේ ඊටිදා දවසක. හැබැයි මේ වෙනකොට මෙතන කවුරුත් නැහැ. සෙනග නැහැ. දැන් වෙලාව 12යි. හොඳයි මෙතන වලුත් ඉන්න ඉතිහාසයේ ඉඳලා යන්න පුළුවන් ගොඩින් නාඩුවක් සත්‍යාන්තයක් ගත කරන හොඳම හොඳ තැනක් කියලා කියන්න පුළුවන්. චේන්ජ් කරගෙන මේකට පයින්න යම් චේන්ජ් එකක් දාගෙන අපි එනකොට නම් කවුරුත් හිටියේ නෑ. දැන් මෙතන තියෙන කට්ටිය කෙනෙක් ඉන්නේ. ටික ටික සෙනඟ වැඩි වෙනවා. වාහනේ නවත්තලා තියෙන්නේ ටිකක් එහායින්. ඒ හින්දා අපි දැන් යනවා චේන්ජ් කරන්න. ෆොටෝස් ගන්නවා. මෙතන ටිකට් එකක් ගන්නවා. පැය දෙකක් තමයි අපිට මේ පොලේ ඉන්න පුළුවන්. රුපියල් 200යි එක්කෙනෙක්ට. අපිට 3 දෙනා නිසා 600යි. ටයිම් එක දානවා අපිට පුළුවන් 11 ඉඳන් 1 වෙනකම් ඇති තරම් විනෝද වෙන්න. ඉතින් ඔයගොල්ලන්ට හොඳයි මෙතන. චූටි බබාලා ඉන්න අයට එහෙම ඇවිල්ලා ඉඳලා යන්න පුළුවන්. මේක තියෙන්නේ මේ තනිකරම මේ වටේම ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. තනිකරම තියෙන්නේ මේ රබර් කැලයක් මැද්දේ තියෙන්නේ. ඒ හින්දා මේ දැන් මේ වෙලාව දවල් 11 වුණාට මේ ප්‍රශ්නයක් නැහැ. සීතලයි එන හුළඟ වුණත් මේ now මෙතන ඉස්සරහම තියෙනවා ෆැක්ටරි එකක්. ඒක මෙතන ටයර් ෆැක්ටරි එකක්. අපි දැන් චේන්ජ් කරගත්තා. අයිනම් දුවලා යම් මේකට පයින්න. මේක ගන්නකෝ. බාරා. අචින් එකක් ගියාලම ඒක හරි අමාරුයි. හකිමක් ගියා ඒක හරි අමාරුයි. අනේ අපි දැන් පයින් යන්නේ.
Kisai. Ini. හරිම ෂෝක් මේ වතුර ටික නම් මේ හරිනකොට මේ මොකද්ද මේ අයිස් කැට ටිකක් වගේ මාරම මේ සීතලයි එන්නේ ආ චතුරට බස්සා අයිස් කොහමද සීතයිද අද කියනවා කොහොමද? යන්නේ කිසිම. අන්න අතනින් තමයි වතුර වැටෙන්නේ ලස්සනයි. එතනට යන්නනේ මේ බස් මම බෑ. බලමු තාත්තා ඉතින් හරියට. Udah galak ini. Udah listen. Listen. Itu dia. Mari kerang ini Pak Karunakarla please. Itna gala mein listen. Enggak deh. Pasin dulu. Bukan di sini. කොහොමද? ඔව් නේ. වතුර පාරක් එකතු කරලා මේ වට කරලා හදපු නෑ මිනිස්සු. ඇත්තටම හොඳ වැඩක්. ඒක මිනිස්සු බලාගෙන ඉන්න මේක. මේ විදිහට තියෙනවානේ. බලා ගන්න කට්ටියක් ඉන්නවා මෙතන. මෙතන ඔයගොල්ලන්ට එනද පොඩි කඩයක් තියෙනවා මෙතන. මේ කඩේ කරන කට්ටිය තමයි මේ ටිකට් ගන්න කරන්නේ ඔක්කොම. අද කෙනෙක් ෆැමිලි එකක් වගේ එහෙම ඇවිල්ලා එහෙම ඉන්නකොට කෑම ගන්න කරන්න මේ විදිහට පොඩි මේ තැන් හදලා තියෙනවා. ඒ වගේ මේ බංකු එහෙම දාලා ඉඳගෙන මේස වල ඉඳගෙන කන්න බොන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. තව ඉස්සරහින් මේ ටිකක් ලොකුවට මේ තැනක් හදාගෙන යනවා ඒගොල්ලෝ. අර අනිත් ඒවානේ නිකන් ගැමි ටීම් එකකට යන විදිහට තමයි හදලා තියෙන්නේ. අරක තාම හදාගෙන යනවා.
හරිම ෂෝක්. අවුව තියෙනවා. අවුව තිබුණාට රස්නේ නැහැ නේ. අවුව තියෙනවා. අවුව තිබුණාට රස්නේ නැහැ. අරගොල්ලෝ කට්ටියම අතන ගිහලා ෆොටෝ ගහනවා. මට ගහන්න ඕනේ. දැන් යන්න. හැබැයි අනිකට වැඩි මෙතන මේ ගල් ටිකක් තියෙන්නේ. මම උඩට වඩා ස්ලයිඩ් දාන්නවා. මිට පටන් ගන්න තැන මේ ටික මෙතනින් උඩත් මෙන්න මෙහෙම තියෙනවා. මෙතන නම් හැබැයි මේ නාන්න එපා කියලා ඒගොල්ලෝ බෝඩ් එකක්ම ගහලා තියෙනවා. මම හිතන්නේ එතන ගැඹුරු ඇති. ඉතින් මේ ටික නම් ෂොකින්.
දැන් අපි එතන තියෙන කඩේට ආවා. ඉතින් මෙහෙම තියෙනවා උඩු වඩේ දෙකයි කොටු දෙකයි උල්ලු වඩේ තියෙනවා, පයිප් වඩේ තියෙනවා, පොල් රොටි තියෙනවා, පැටිස් තියෙනවා. ඔලුන්ට ආවොත් නාලා කාලා යන්න පුළුවන්. ප්ලේන් ටීමක් තියෙනවා. බලමු උල්ලු වඩේ එක කාලා කොහොමද රස කියලා. මේ නඩත්තු කටයුතු කරගෙන මෙතන බලා ගන්න අයව හම්බුණා. පොඩ්ඩක් ඇත්ත එක්ක කතා කරමු කොහොමද මෙතන විස්තර කොයි කාලේ වගේද ඒක කියන්නේ හදන්න ගත්තේ ඒ වගේ විස්තර ටික. ඊ අපිට මෙතන ගැන පොඩි විස්තරයක් කරා. normal package එකට අපි ගොන්න ඕන වැඩේ. book කරොත් use ගන්න පුළුවන්. ඒ කියන්නේ private book කරොත්. පාටි වලට වගේ එහෙම ගත්තොත් පුළුවන්. පතේ දවසට 15000 සති අන්තිම 20000. कोई इधर बहुत दूर देना तो एक दवस नේද කොහොමද දවස් रुपये करना है यानी दवस पैसे कर रुपया करना है कोई किलोमीटर फी है लेकिन ज्ञान भी बड़ा में कुनवारा में कार ट्रांसपोर्ट नो को 1000 बाकी ये नया रंग ඉතින් මේක කොහොමද පෞද්ගලික ඉදමක් පෞද්ගලික බලා ගන්න ඔයාලා නොයි විදිහට තමයි කොච්චර කල් වෙනවද දැන් මේක අවුරුදු 3ක් විතර. ඔන්නෝයි විදිහට තමයි මෙතන විස්තරේ. ඒ කියන්නේ මේක පෞද්ගලික ඉඩමක්. එතකොට එයා තමයි මෙතන බලා ගන්න කරන්නේ. ඇත්තටම මෙතන හරි පිරිසිදුයි. එහෙම කවුරුත් ගෙනාවුවවත් පොලිතින් එහෙම මුකුත් ඇත්තටම මට නම් දකින්න හම්බුන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒක හොඳට කරගෙන යනවා. විශේෂයෙන්ම මේක පෞද්ගලික ඉඩමක් නිසා වෙන්නේ නැති. එතකොට ඒ දාලා තියෙන නීතිත් එක්ක මේ දේ ඇත්තටම පොඩි දරුවෙක් උනත් ඇවිත් මෙතන ඉඳලා විනෝද වෙලා යන්න පුළුවන් පරිසරයක් තියෙනවා. ඒකම හොඳයි. මෙන්න මෙතන කඩෙන් තමයි අපි මේ ප්ලේන් ටී එක ගත්තේ. හරිම රසයි. අපිටවත් ගෙදර හදාගන්න බැරි විදිහට රසයි. ඒ වගේම අපි උළුඳු වඩේ කෑවා, රොටි කෑවා. කෑමත් හරි රසයි. එහෙම රසකාරක මුකුත් දාලා නැහැ. ඉතින් ඇත්තටම හොඳයි. මේ විදිහට තමයි ඒගොල්ලෝ මෙතන ව්‍යාපාරය කරගෙන යන්නේ.
එකට උනත් එතනම බස් හෝල්ට් එකෙන් බහැලා එතනින්ම තියෙනවා දකුණු අත පැත්තට හැරෙන්න. ඒ හැරිලා මීටර් 100ක් වගේ යනකොට ඔයගොල්ලන්ට නෑබඩ එතන නාන තැනට යන්න පුළුවන්. ඉතින් හොඳයි. මම ආයිත් කියනවා ඔයගොල්ලන්ට එන්න ඇවිත් පොඩ්ඩක් විනෝද වෙලා නිදහසේ ඉඳලා යන්න හොඳ තැන. ඉතින් ඇවිත් යන්න එන්න. හයි. හයි. කොහොමද? මෙන්න මේ වගේ වැස්ස දවසක කූල් අයිස්ක්‍රීම් එකක් කෑවා. මොකද ඉතින්? මොකද? මොකද කිව්වේ? කෑවොත් කොයි වගේ කිලිම එකක්ද? නෑනේ. වැස්සට කූල් නෑනේ. හයි. අර මොකද? යන්නේ. එයා ක්ලාස්මේට්. මෙයා දාගෙන අයිස්ක්‍රීම් කඩ හොයනවා. එතන නෑනේ වහන. මෙයාට වෙන වැඩක් නෑ. මෙයා අයිස්ක්‍රීම් කඩ හොයනවා. එයාට මේ සීතලේ මේ ෆීලින් එකට අයිස්ක්‍රීම් එකක් කාලා බලන්න ඕනලු කොහොමද? මම කිසිම සීතල ෆීලින් එකක් නෑ. මෙයාට සීතල ෆීලින් එකක් නැහැලු. හැබැයි මේක වහිනවා. වහින එකයි ෆීලින් එකයි දෙක. බලමු අපි මොනවද කන අයිස්ක්‍රීම්. මෙයා කියනවා තැනක් මෙතන මේ පානදුරේ සුමංගල බෝයි ස්කූල් එක ඉස්සරහ තියෙනවා මේ අයිස්ක්‍රීම් කඩයක්. අපි නම් කවදාවත් කාලා නැහැ. මෙයා කාලා තියෙනවා. එයා කියන එතන එක රහයි කියලා. ඒ හින්දා මේ අයියව නොම ගෑවලා තින්නේ නංගි. අයියත් යනවා ඒ අයිස්ක්‍රීම් කඩේ පාගෙන. ඔන්න මම අද ඇවිත් ඉන්නේ දැන් පානදුරේ තියෙන ලස්සන අයිස්ක්‍රීම් කඩේකට. මෙතන එක විදිහට අයිස්ක්‍රීම් තියෙනවා. එනම අයිස්ක්‍රීම් හවුස් ලොකු ගන්නනුත් නෙමෙයි සාධාරණ මුදලට හොඳ අයිස්ක්‍රීම් ගන්න නම් ඔයගොල්ලෝ එන්න ඕන කොහෙද අයිස්ක්‍රීම් හවුස් එකට. නිකන් බලන් ඉන්නවනේ කවුද එන්නේ. Thank you. එනවා දෙන්න. නෑ මට නෙමෙයි මට දෙන්නේ නෑ කිව්වා.